ඔයාලා අහලා තියෙනවද කතාවක් VAT 69 විස්කි එකට මිනිස්සෙක්ව දානවා කියලා මේ පල් කරන්න. එහෙම නැත්නම් මිනිස්සෙක් දාන්න බැරි කමට මේකට අශ්වයෙක්ව දානවා කියලා මේ VAT 69 එක පල් කරන්න. ඇත්තට මේ කතාව මම ගොඩක් තැනකදී අහලා තිබුණා. ඒ වගේ මගේ ගොඩක් යාළුවෝ මගෙන් ඇහුවා මේ කතාව. ඒ වගේ මම ගොඩක් YouTube videos දැක්කා මේක ගැන, ස්පෙෂලි ලංකාවේ අය කරලා තියෙන YouTube videos මේ VAT 69 එකට මිනිස්සෙක්ව දානවා. එහෙම නැත්නම් මේකට අශ්වයෙක්ව දානවා කියලා මෙහෙම කතාවක් තියෙනවා. මම අද මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ මේක ඇත්තම කතාව. මේකට VAT 69 එකට අශ්වයෙක් දානවද නැද්ද, මේක කොහොමද හැදුනේ කියලා තමයි මම කතා කරන්න යන්නේ. මම VAT 69 එක ගැන මම ෆුල් වීඩියෝ එකක් කරා. අනිවාර්යෙන් ඒක ගිහිල්ලා බලන්න. මම මේ වීඩියෝ එක කරන්නේ ඇත්තම කියන මේකේ ඇත්තම කියන බොරු මතයක් තියෙන ගොඩක් අය හදාගත්ත. මම මේ වීඩියෝ එකෙන් ඔප්පු කරනවා ඒ මතේ බොරුවක් කියලා. අපි එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. Cheers. Hi, welcome to Bar Wheels. මම දිල්ෂාන් වෙනදා වගේ මම අදත් ආවා ඔයාලා වෙනුවෙන් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන. ඇත්තට මේ වීඩියෝ ගොඩක් ස්පෙෂල් වෙයි ඔයාලට. මොකද කියනවා මම මේ කතාව මම මේ ඇල්කොහොල් මේ බාර් ඉන්ඩස්ට්‍රි එකට එන්න කලින් මේ කතාව මම ගොඩක් අයගෙන් අහලා තිබුණා මම පොඩි කාලේදී. ඒ වගේම මම දැන් ගොඩක් යාළුවොත් එක්ක බොන්න ගියාම ඒ වගේම ගොඩක් අය මම දන්නවා ඇල්කොහොල් එක මම හැමතිස්සෙම ඉන්න කෙනෙක් කියලා, විස්කි එක හැමතිස්සෙම ඉන්න කෙනෙක් කියලා. ඒකින්ද හැමෝම මේ ප්‍රශ්නේ මගෙන් ගොඩක් 90%ම මේ ප්‍රශ්නේ අහනවා. ස්පෙෂලි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ VAT 69 ගැන තමයි. මොකද VAT 69 කියන්නේ අපි දන්න මේක ෆේමස් විස්කි එකක්, ස්පෙෂලි ලංකාවේ මේක රීසනබල් price එකකට ගන්න පුළුවන් හොඳ blender scotch whisky එක. ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම සාමාන්‍ය මම මේක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරා. මේ VAT 69 එකේ process එක, ඒ කියන්නේ මේක හදන විදිය, මේක කවුද හොයාගත්තේ, මේකේ ඉතිහාසය, මේකේ හැමදේම මම කතා කරලා තියෙන වීඩියෝ එක අනිවාර්යයෙන් මම මේ වීඩියෝ එකේ යට description එකෙන් දාන්නම්. ඒකේ link එක අනිවාර්යෙන් ඒක ගිහලා බලන්න, ඉගෙන ගන්න කෙනෙක්ට වැදගත් වෙයි. ඒත් එක්ක මේ ගොඩක් අය කියනවා මේ VAT 69 එකට මේ අශ්වයෙක්ව දානවා. ඒකළු මේක රහ වෙන්නේ. එහෙම නැත්නම් මේකට මිනිස්සෙක් මුලින්ම වැටලා හිටියා මේ VAT එකට. VAT එකට කියන්නේ බැරල් එකට. ඊට පස්සේ බැරල් එකට මිනිහෙක් දාන්න බැරි හින්දා මේකට අශ්වයෙක්ව දානවා කියලා මේ අද වෙනකම් මේ මෑත කාලේ වෙනකම්. ඇත්තම කියනවා මේක බොරුවක්. මේක බොරුව මම ඔප්පු ගන්නන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා. සාමාන්‍ය VAT 69 කියන්නේ famous whisky එකක්. මේක famous වෙන්න හේතුව තමයි මේක දෙවන ලෝක යුද්ධ කාලේදී මේක soldiers-ලා අතේ හිටන් මේක තිබිලා තියෙනවා. මොකද කියන්නේ ඒ දවස්වල තිබුණ හොඳ price එකකට තිබුණ whisky එකක්. ඒකත් එක්කම ගොඩක් film වලට මේ විස්කි එක යූස් කරලා තිනවා. ගොඩක් චිත්‍රපටි වලදී මේ විස්කි එක දකින්න ලැබිලා තිනවා. මේකත් එක්ක හේතුවක් මේක ෆේමස් වෙන්න. ඊට අමතරව ඔයාලා දන්න මේක ප්‍රයිස් එකෙන් අඩුයි. සාමාන්‍ය VAT 69 කියන දේ ගොඩක් ඔයාලා දන්න ස්කොට්ලන්ඩ් වල තමයි මේකේ බ්ලෙන්ඩ් එක හදන්නේ. ඒක ස්කොට්ලන්ඩ්ෙන් හැදුවාට මේක බොටල් කරන්නේ සාමාන්‍ය ඉන්දියාවේ එහෙම නැත්නම් ස්පේන් වල මේ වගේ රටවල් වල තමයි ගොඩක් දකුණු ආසියාවට එන බොටල් ගොඩක් බොටල් කරන්නේ ඉන්දියාවේ. මේකට හේතුව තමයි ලික්විඩ් එක හදන්නේ ස්කොට්ලන්තේ ලික්විඩ් එක හැදුවාට මේක ඉන්දියාවට ට්‍රාන්ස්ෆර් කරන්න හේතුව තමයි සාමාන්‍ය ලික්විඩ් එක බොටල් කරාට පස්සේ මේ බොටල්ස් ගොඩක් බරයි, වීදුරු බෝතල්, ඒ වගේ මේකට ගොඩක් ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට් එක යනවා. ඒ කියන්නේ මේවා ප්‍රවාහනය කරන කොස්ට් එක යනවා. සාමාන්‍ය එක ෆ්ලයිට් එකේ වෙන්න පුළුවන්, ඒක නැවේ වෙන්න පුළුවන්. ලොකු ප්‍රවාහන කොස්ට් එකක් යනවා. ඒ වගේ මේක ගොඩක් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒකින්ද තමයි මෙයාලා ලික්විඩ් එක ස්කොට්ලන්ඩ් වල හදලා මේක ඉන්දියාවට වගේ රටකට ට්‍රාන්ස්ෆර් කරලා මේක බොටල් කරන්නේ එහෙන්. එතකොට මේකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ක්වොලිටි එක එකමයි. මේ එමයි මේ විස්කි එක වෙන්නේ. අනිත් දේ තමයි මේකේ දැන් හරකාශ්‍ය වැඩන කියලා කිව්වම මම මුලින්ම කියන සාමාන්‍ය විස්කි එකක් පල් කරන්නේ. පල් කරනවා කියන්නේ fermentation process එකදී. fermentation process එක වෙන්නේ විස්කි එක සාමාන්‍ය අපි ගත්තොත් ස්කොච් විස්කි එකක් ගත්තාම මේක හදන්නේ malted barley වලින්. malted barley වලට ඊස්ට් ඇඩ් කළා වගේ මේක වතුර අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේක fermented කරනවා. fermented කරාට පස්සේ මේකේ alcohol එහෙම නැත්නම් මේ alcohol liquid එකක් හැදෙනවා. මේක සාමාන්‍යයෙන් ABV එක අපි ගත්තොත් 10%ක් වගේ තමයි ABV එක තියෙන්නේ. ඊට පස්සේ මේක distillation process එකට යනවා. distillation process එක කියන්නේ මෙයාලා මේ alcohol concentrate කරනවා. ඒ වගේ මේකේ තියෙන වතුර අයින් කරනවා. ඒ කියන්නේ මේක මෙයාලට ඕනේ 6 ABV එක. නැත්නම් අර ඇල්කොහොල් වැඩි ස්පිරිට් එකක් හදන්න මෙයාලා මේක ඩිස්ටිල් කරගන්න. ඩිස්ටිල් කරද්දී අනිවාර්යයෙන් මේක ඩබල් පොට් ඩිස්ටිලේෂන් කරන්න. ඒ කියන්නේ දෙපාරක් මේක මෙයාලා පෙරා ගන්න. එහෙම නැත්නම් දෙපාරක් මේක කන්සන්ට්‍රේට් කරගන්න. මේකේ කන්සන්ට්‍රේට් කරගෙන ඉවරලා තමයි මේක පල් කරන්න යවන්නේ. එහෙම නැත්නම් මේක ඒජ් කරන්න යවන්නේ. අපි භාෂාවෙන් කියනවා අපි මේක කියනවා ඕක් බැරල් වල මේක මැචුවර්ඩ් වෙනවා කියලා. මේ ස්කොච් විස්කි. ස්කොච් විස්කි කියන දේ අනිවාර්යයෙන් අවුරුදු 3ක් මේ වුඩන් බැරල් එක ඒජ් වෙන්න ඕනේ. එතකොට මේ කතාවේදී කියනවා මේ මිනිහෙක් වැඩලා හිටියා මේ VAT එකකට කියලා. ඔක්කොටම කලින් මේ VAT ඔක්කොම සීල් කරලා තියෙනවා. මොකද කියනවා නම් ඔයාලා දන්නවා ඇල්කොහොල් කියන දේ වාෂ්ප වෙන සුළුයි. සාමාන්‍යයෙන් ඔයා හිතනවා නම් මේ බැරල් එක මේක පල් කරද්දී ඒ බැරල් එක ඕපන් කරලා තියනවා කියලා. ඕපන් කරලා තියෙද්දි ඔයාලා දන්නවා ඇල්කොහොල් වාෂ්ප වෙනවා. එතකොට ඇල්කොහොල් ඉක්මනට වතුරත් එක්ක එළියට යනවා. මොකද එතකොට ඇල්කොහොල් එකක් තියෙන්නේ නැහැ. අනිත් ඒ තමයි මිනිස්සෙක් වැටෙන්න මේකට කිසිම හේතුවක් නැහැ. මොකද හේතුව කියනවනේ මේ බැරල් කියන දේ VAT කියන දේ සාමාන්‍ය මිලිලීටර් ලීටර් 700, ඒ වගේ ලීටර් 500, ලීටර් 250 මේ වගේ සයිස් වලට තමයි තියෙන්නේ. ඒ වුණාට මේවා ගොඩක් කවර්. මේ වගේ ඇතුළට යන්න බෑ. මේකෙන් අර ලික්විඩ් ඇතුළට දාන හෝල් එක විතරයි තියෙන්නේ. ඒකත් ගොඩක් සීල් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කූඹියක් වගේ ඒ වගේ දෙයක් යන්න පුළුවන් ඇතුළට. ඒක වෙනම කතාවක්. ඒ වුණාට මිනිස්සෙක් යන්න කිසිසේත්ම
විදිහක් නැහැ. ඊට අමතරව ගොඩක් අය කියලා දෙන මේක පල් කරන්න මස් ಜಾති යූස් කරනවා. ඒ කියන්නේ අශ්ව මස් යූස් කරනවා. මේක හොයාගත්තේ VAT69 එක හොයාගත්තේ විලියම් සැන්ඩර්සන්. එතකොට මෙයා හොයාගත්තේ මේ VAT69 කියන එකේ තේරුම මේ 69 වෙනි බැරල් එක ඇතුලේ මිනිස්සෙක් මැරිලා හිටියා. ඒකයි මේක රහ. මොකද කියනවා මේ විලියම් සැන්ඩර්සන් කියන පුද්ගලයා මේ VAT69 කියන නම හැදෙන්න මේකට හේතුව ඒ පුද්ගලයා තමයි මේකේ ෆවුන්ඩර් වගේ මේකේ මාස්ටර් බ්ලෙන්ඩර්. එයා ගෙනාවේ එයාගේ යාළුවෝ ටිකක් ගෙනල්ලා එයාට මෙතනින් හොඳම විස්කි බැරල් එක තෝරගන්න ඕන වුණා. ඒ කියන්නේ මේ වැට් කියලා කියන්නේ බැරල් එකට හිතා ගන්න සාමාන්‍ය වුඩන් බැරල් එකක් කියන්නේ එක වැට් එකක්. ඒ වගේ වැට් 100ක් තියෙනවා. එතකොට මෙයාලා ටෙස්ට් කරා එකින් එකට ටෙස්ට් කරද්දි මේ 69 වෙනි බැරල් එකේ ටේස්ට් එක හොඳයි. ඒ වගේ මේකේ බ්ලෙන්ඩ් එක හොඳයි. ඒ කියන්නේ මේ විස්කි මික්ස් කරලා හදන ඉඳන් මේ බ්ලෙන්ඩ් එක හොඳයි. මොකද බ්ලෙන්ඩර් ස්කොච් විස්කි එක. ඊට පස්සේ හැමෝම ඇග්‍රී වුණා මේ 69 වෙනි බැරල් එකේ තියෙන විස්කි එක හොඳයි. මේක අපි මාකට් එකට දෙමු කියලා. එතකොට එයාලා මොකද උනේ? මේ කල්පනා කරා මේකේ එයාලා විස්කි බ්ලෙන්ඩ් එක බැලුවා. මේක 69 වෙනි බැරල් එක හොඳයි. ඒ වගේ මේකට නම දැම්මා VAT69 කියලා. ඔන්න ඕක තමයි ඇත්තටම කියනවා ඇත්ත කතන්දරේ. ගොඩක් YouTube වල මම දන්නවා ඔය ගොඩක් thumbnail එකම හදලා ගොඩක් අර views ගන්න තමයි මිනිස්සුන්ව රවට්ටලා. ඒ කියන්නේ මේ VAT69 කතන්දරේ මම දන්නවා ලංකාවේ ගොඩක් අය මේක රැවටලා ඉන්නවා. තාමත් මේකට මිනිහෙක් වැටලා එහෙම නැත්නම් අශ්වයෙක් වැටලා කියලා. හේතුව තමයි මිනිහෙක් වැටෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද බැරල් කියන දේ ගොඩක් සීල් කරලා එන්නේ. මම ඒක ෆොටෝ එකක් දාන බැරල් කියන දේ ගොඩක් සීල් කරලා එන්නේ. සාමාන්‍ය මිනිස්සෙට ඇතුළට යන්න බෑ. අනික විස්කි එක පල් කරද්දී කිසිම දෙයක් විස්කි එක ඇතුළට දාන්නේ නැහැ. සාමාන්‍ය ෆර්මෙන්ටේෂන් ප්‍රොසෙස් එකේදී දාන්නේ මේ බාර්ලි වලට අමතරව වතුර වලට අමතරව ඊස් කියන දේ විතරයි. ඊට පස්සේ මේක ඩිස්ටිලේෂන් ප්‍රොසෙස් එකේ නැත්නම් මේක මේ පෙරාගෙන ආවට පස්සේ මේ කෙලිම බැරල් එක ඇතුළට යන්නේ. බැරල් එක ඇතුළට ගියාම තමයි මේකට කලර් එක ඇඩ් වෙන්නේ. සාමාන්‍ය බැරල් වල තියෙන කලින් මොනවද බැරල් එකේ ඒජ් කරලා තියෙන්නේ. ඒ වගේම බැරල් එක කොහෙන්ද ආවේ, බැරල් එකේ මොනවද ෆ්ලේවර්ස් තියෙන්නේ. ඒ ඔක්කොම බැරල් එකෙන් තමයි සාමාන්‍ය මේක පල් වෙන්නේ. සාමාන්‍ය අපේ මාළු ටැංකියක් පල් කරද්දී ඔයාලා දන්නවා අපි අර පොල් එලි එක දේවල් දානවා. සාමාන්‍ය වුඩන් දේවල් දානවා, ලී දේවල් දානවා. මොකද එතකොට වතුර ටික සුදු පාටට ක්ලියර් තියෙද්දි මේ පල් කරන්න දාන පොල් එලි මේවෙන් තමයි මේ කලයක දෙන්නේ. ඒ වගේම සිම්පල් දෙයක් තමයි මෙන්න මේ බැරල් එකනුත් වෙන්නේ. ඒකින්ද කවුරුත් මිනිස්සු මේකට අශ්වයෙන්වත් මුකුත් දන්නේ. මොකද අශ්වය වගේ දෙයක් දැම්මොත් බැරල් වල දන්නවා මේ වගේ දෙයක් ඇත්තටම බොන්න බෑ. ඒවා නිකන් අර ඒක ඩිස්ගස්ටින් කෙලින්ම කියනවනේ. එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් මේ මතේ සමනේ මම මේ වගේ වීඩියෝස් කරනවා මේක කරන්න හැදුවේ මොකද මගේ මේ පහුගිය ටිකේ ගොඩක් යාළුවෝ මම ඇහුවා. අනිවාර්යෙන් ඔයාගේ මේ VAT69 කතාව කියද්දි මේක රැවටිලා ඉන්න යාළුවට මෙන්න මේ වීඩියෝ එක යවන්න. මේක ඇත්තටම කියන බොරුව 100ට 50ක් යට ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ මේ කතාව ඇත්ත කියලා. ඒකින්ද ඔයාගේ යාළුවට මේක යවලා තියාගන්න. ඒත් එක්කම ගොඩක් අය අහනවා මගෙන් මේ VAT69 රතු පාට බෝතලේ මේ VAT69 කහ පාට බෝතලේ අතර තියෙන වෙනස කියලා. මේක ඇත්තටම කියන අලුත් බැජ් එකයි පරණ බැජ් එකයි මේ දෙක තමයි ගොඩක්ම වෙනස. ඒ වුණාට මේකේ ස්ටොක් තාම ಜಾති දෙකෙන්ම ගන්න පුළුවන්. ඊට අමතරව මේක බොන්නේ කොහොමද හොඳ කියලා ගොඩක් අය අහන VAT69 වගේ දෙයක් මම රෙකමන්ඩ් කරන ගොඩක් ජින්ජර් ඒල් වගේ දෙයක් එක්ක හොඳයි. ඔයා මික්සින් වලට යනවා නැත්නම් ඔයාට on the rocks උනත් බොන්න පුළුවන් නැත්නම් ඔයාලා නීට් උනත් බොන්න පුළුවන් මේ VAT69 කියන දේ. මම රෙකමන්ඩ් කරන්නේ මේ VAT69 වලට ජින්ජර් ඒල් එහෙම නැත්නම් ජින්ජර් බියර් උනත් ඔයා try කරන්න පුළුවන්. පොඩ්ඩක් ස්ට්‍රෝං ෆ්ලේවර් වලට කැමති නම් ඒත් එක්ක මේකේ ප්‍රයිස් එක ලංකාවේ දන්න කෙනෙක් ඉන්නවා නම් මේ අලුත්ම ප්‍රයිස් එක සාමාන්‍ය ඩියුටි ෆ්‍රී එක වෙන්න පුළුවන් 1 ලීටර් බොටල් එකක් වෙන්න පුළුවන් නැත්නම් මිලිලිටර් 750 බොටල් එකක් වෙන්න පුළුවන්. ඒකේ ප්‍රයිස් එක දන්නවනම් තවත් කෙනෙක්ට බලා ගන්න කමෙන්ට් කරන්න. මොකද ගොඩක් අය මේ VAT69 එකේ හරි ප්‍රයිස් එක හොයන ගමන් ඉන්නේ මේ දවස්වල. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙනද කියලා. ඒ වගේම මට තව පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. මගේ channel එකේ නම් අනිවාර්යෙන් මේ වගේ දේවල් දැනගන්න බාරියල්ස් subscribe කරලා තියාගන්න. ඒ වගේම මේක ඔයාගේ යාළුවට අනිත් පාර බොන්න සෙට් වුණාම ඔය VAT69 කතාව කියපුවම ඕක බොරුවක් කියලා එයාට පහදලා දෙන්න. මම හිතනවා මේ වීඩියෝ ගොඩක් යූස්ෆුල් වෙනද කියලා. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ දෙක හම්බෙමු. Cheers.